අද මම කරන්න යන්නේ මිනිකප්ෂන්ට ලංකාවේ කරන හොඳම ගේම් එක. ඉතින් අද මට සිද්ධ වෙනවා මිනිකප්ෂන්ට තුවක්කුවක් හදන්න. ඉතින් මේ තුවක්කුව හදන්න වෙන්නේ ගෙදර ඇතුලේ තියෙන මැප් එක හොයාගත්තොත් විතරයි. ඒකට දෙන කාලය වෙන්නේ පැය භාගයක් තමයි දෙන්නේ කාලයක්. ඉතින් මේ ඔක්කොම ප්ලෑන් කරලා කරේ මම නෙමෙයි. ඉතින් මෙතන ඉන්නවා සංගුණු අමුත් එක්ක. ඉතින් කොහොම හරි මේ ස්ටොප් වොච් එක දාලා මට පැය භාගයක් ඇතුළත මේ වැඩේ කරන්න බැරි වුණොත් මට වෙනවා බිත්තරයක් නාන්න. අපි එහෙනම් ස්ටොප් වොච් එක ඔන් කරමු. 1 2 3 යා චැලෙන්ජ් එක පටන් ගත්තා. ඉතින් මේ මැප් එහෙම හංගලා සැඟවුණු අමුත්තේ තමයි මේ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මට හොයාගන්න බැරි වෙන තැනක තමයි මේ ඔක්කොම හංගලා තියෙන්නේ. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් අද මට මොනවා වෙයිද දන්නේ මේ චැලෙන්ජ් කරන්න ගිහිල්ලා. අයියෝ වොච් එකක් දෙන්න නැතුව ගියානේ. යාළුවනේ ඉතින් මේ ටික මට ලේසියෙන් හොයාගන්න බැරි තැනක තමයි හංගලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න. මම කල්ලා හොයාගන්න මේ ගස් එක නෑ මේ පේන්නේ නැති. බලමු මේ ගස්සේ. මෙතනත් බලමු. නෑ පොඩ්ඩක් ඉන්න යාළුවා. මොකද්ද කොළයක් තියෙනවා මේ? පේනවද? මොකද්ද කොළයක් තියෙනවා? පේනවද කොළයක් තියෙනවා? අපි බලමු මොකද්ද කියලා. යාළුවනේ මැප් එක හම්බුණා. වෙලාව යනවත් විනාඩි 1:38ක් ගිහිල්ලා තියෙන්නේ. ටක් ගාලා මැප් එක හම්බුණා. ඇඳ යට කියලා තියෙනවා. අපි බලමු. ඇඳ යට කියලා තියෙනවා. මේ ඇඳ යට වෙන්න ඕන. යාළුවනේ කාඩ්බෝඩ් හම්බුණා. කාඩ්බෝඩ් ටිකක් හම්බුණා. ඊට පස්සේ තියෙනවා කබඩ් එක ඇතුලේ. අලමාරිය ඇතුලේ කියලා තියෙනවා. ටක් ගාලා බලමු අපි. මතක ඇතිනේ ඉතින් යාළුවනේ මේ තරගේ පෙරදුනොත් අපිට බිත්තර නාන්න වෙනවා. අල්මාරිය ඇතුලේ වෙන්නත් බෑ. මෙතන අපිව රවට්ටන්න හදලා තියෙන ප්ලෑන් එක තමයි වෙන්නේ. අපි බලමු මේ හරිය. මේ තියෙන මගේ බස් ටික වලින් හදමු. මේ හරිය බලමු. මේ හරිය තියනවාද බලමු. අපි බලමු මේ හරිය තියනවාද? යාළුවනේ වෙන්න තියෙන ගම් එක ඉතින් මේ ගම් එක හම්බුණා. අපි යන් ඊළඟ එක හොයාගෙන ඊළඟ විනාඩි 3ක් ගිහිල්ලා තියෙන්නේ යාළුවනේ. තියෙන්නේ කබඩ් එක ඇතුලේ. ඊළඟ තරම් කබඩ් එක ඇතුලේ කියලා තියෙන්නේ. කබඩ් එක ඇතුලේ මොකක්වත් හම්බුන්නේ නැහැ. යාළුවනේ මෙතන අපි රවට්ටන්න හදන ගේම් එකක් තියෙනවා. මොකක් හරි කමන්නේ අපි මේකත් ඇරලා බලමු. යාළුවනේ ග්ලූ ගන් එක තියෙනවා. එනේ ඉතින් මේ ග්ලූ ගන් එකත් හම්බුණා. දැනට අපිට ಜಾති 3ක් හම්බුණා. අයියෝ ගම් එක කොහෙද දාගත්තේ කියලාත් මතක නැහැ. මෙන්න මෙහෙන් වෙලාව යනවා හොර ගාලා. යම්බා. වෙලාවක් නැද්ද? මෙන්න තියෙන කතුර හම්බුණා. කතුර මේ තියෙන. මේ තියෙන ගම් එකත් හම්බුණා. ඔක්කොම බඩු ටික හොයාගත්ත කොහොම හරි. බඩු ටික හොයාගත්තා. යාළුවනේ වෙලාව වෙනවා. කාඩ්බෝඩ් ටිකක් ගත්තා. මං කරන්න ඕනේ වෙලාව හොඳයි. ග්ලූ ගන් එක බඩු ටික ගත්තා. දැන් හදන්න පටන් ගමු. ඉක්මන් කරලා වෙලාව යනවා. පේන්නේ නැති
4යි ගානක් ගිහිල්ලා හදන්න පටන් ගමු. ඉතින් යාළුවනේ මං ශනික පටස් ආව ටක් ගාලා මේක හදාගන්න. ඉතින් ඔන්න හදන්න තමයි යන්නේ. පට ගාලා ඉතින් වෙලාවත් දැන් ගොඩක් ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ එච්චරම ගිහිල්ලා නැහැ. විනාඩි 10ක් වගේ ගිහිල්ලා තිබ්බ ඕක මෙය කරද්දි. කොහොම හරි පට ගාලා මම වැඩේ පටන් ගත්තා. ඉතින් යාළුවනේ ගොඩක් අයට මතක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ගොඩක් අයට අමතක වෙනවා ඇති වැඩේ කරන්න. කොහොම හරි ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ගොඩක් මහන්සි වෙලා ඉතින් මේ වගේ වැඩ කරන්න. ඉතින් පේනවා ඇති අපි තුවක්කුව ඒ කියන්නේ මේ පිස්තෝලේ හැඩයට කපා ගන්නවා. අපේ මේ බෝඩ් එක කපා ගන්නවා. ඉතින් පට ගාලා හැදෙනවා අපේ තුවක්කුව. බලාගෙන ඉන්න ඉතින් ඕගොල්ලෝ හදනවා කිව්වට පට ගාලා ඉතින් එහෙම වේගෙනුත් හදන්න අමාරුයි. ඉතින් මට විනාඩි 30ක් මදි වෙයිද කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම හරි බලාගෙන ඉන්නකෝ වීඩියෝ. සුපිරියක් තමයි ඉතින් අද. ඉතින් යාළුවනේ අපේ ගන් එකේ දැන් භාගයක් වැඩ ඉවරයි. ඉතින් භාගයක් ඉවරයි. දැන් මේකේ අර යට අල්ලන කෑල්ල දාලා මේ පාට කරන්න තමයි තියෙන්නේ. බලාගෙන ඉන්න. ඉතින් පාට කරන්න යන්නේ ගැම්මට. ඉතින් ඔන්න අල්ලන කෑල්ල දාන්න යන්නේ. ඒ කියන්නේ වෙඩි තියෙන කෑල්ල. හරි ඉතින් යාළුවනේ ඔන්න ඊට පස්සේ මම ගැම්මට අපේ ඉතින් තුවක්කුව පාට කරන්න ගත්තා. ඉතින් ඕක මේ මල ජරාවක් ඇතයි. ඉතින් ගණන් ගන්න එපා කලබලයට හැදුවා. ඉතින් මම ෆෝන් එකෙන් හැඩ මොකක්වත් බල හිටියේ නෑ. මට වැදගත් උනේ වෙලාවට හදලා ඉවර කරගන්න යුමනාව තිබ්බේ. කොහොම හරි ඉතින් පාට කරනවා පේනවා ඇති. මේ පිස්සු යකෙක් වගේ පාට කරන්නේ. ඒක ඇත්තට ගණන් ගන්න එපා. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? ඉතින් යාළුවනේ මට ඔතනදි මාර සෝචනීය වැඩක් වෙන්න. ඉතින් මට වැඩේ අතාරින්න සිද්ධ වෙනවා. මං ඒත් වැඩේ ආයේ පටන් ගත්තා. ඒත් විනාඩි 27යි ගානක් ගිහිල්ලා ඉතින් මට වැඩේ අතාරින්න සිද්ධ වුණා. කරන්න දෙයක් නැහැ ඉතින්. යාළුවනේ ඉතින් නොහිතූ විදියට තරඟේ පරාජය වෙනවා. ඉතින් පරාජය උනේත් නෑ. මේ 27 තියෙන. ඉතින් මට කොහොම හරි වෙලාව මදි වුණා. පොඩ්ඩක් ඉන්න ඕනේ. මේ ගාවිල පාන කරේ හරියට පාන කරලා කරනවා කොහොමද ගමන්නේ. ඒක සකබ්ලාස්ට් තුන කොහොම හරි කමන්නේ. ඉතින් දැන් පිටරයක් නාන්න වෙනවා. විනාඩි 27 43 විනාඩි 30ක් තිබ්බා. ඒ වුණාට ඉතින් මට තරඟය අතහැරියා කොහොමද? ඕනේ ඉතින් පරාද වෙන්නත් එපා. පරාද වෙන්නත් එපා. පිටරයක් ගෙනල්ලා දින්න පොඩ්ඩක්. මේ තියෙන ඉතින් පිටරේ නාන්න තමයි තියෙන්නේ දැන්. මේක තමයි පිටිටම අවස්ථාවේදී ජීවිතේ පිටරයක් නාන්නේ. අද පිටරයක් නානවා. මොනවා කරන්නද? යාළුවනේ එකයි දෙකයි තුනයි අයියෝ